පළාත් පාලන ආයතනත් අක්‍රිය නිසා එම පළාත්වල දෛනික කාර්යයන් රජය විසින් ලබා දිය යුතු කාර්යයන් පවත්වාගෙන යන්න වෙන්නේ ආණ්ඩුකාරතුමන්ලගේ මැදිහත්වීම හරහා. ඒ නිසා අර පහළ විධිමත් යාන්ත්‍රණයක් නැතුව නේද රාජ්‍ය යාන්ත්‍රණයෙන් පමණක් පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙන එක අභියෝගයක් එක්ක මම හිතන්නේ ඒ නිසා සාමාන්‍ය කාලයක ආණ්ඩුකාර ධූරයකට වඩා එදිනෙදා කාර්යයන් වලට මැදිහත් වීමේ අභියෝගය තියෙනවා. ඒක ඔබතුමාලා විසින් සපුරන ඇති කියලා මම හිතනවා. විශේෂයෙන් ගත්තොත් මේ රටේ ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකින් අලුත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා වංචාව, දූෂණය, රාජ්‍ය දේපල අවභාවිතාව, දේශපාලකයාගේ හැසිරීම. මොකද මේක අපි ආණ්ඩුකාරයා කිව්වට මේක යම් අර්ධ දේශපාලන වගකීමක් මෙතන තියෙන්නේ නේද? ඒගොල්ලෝ දකින්නේම මේක മന്ത്രിවරයෙක්, ඇමතිවරයෙක් සහ ආණ්ඩුකාරයා එක පෙළට තියලා තමයි ජනතාව දකින්නේ. ඒ නිසා මම හිතනවා අර සමාජය අපේක්ෂා කරන අලුත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේදී ඔබතුමාලට ඔබතුමීලට විශාල කාර්යභාරයක් තිබෙනවා.